right. එතකොට පුතේ ඊළඟට පිරිවැය right පිරිවැය අඩුවීම. මෙන්න මෙහෙමයි. යම් කිසි තොරතුරක් නිර්මාණය කරන්න අපි හිතමුකෝ පුතේ අපිට ගියා කියලා රුපියල් 10000ක්. හැබැයි තොරතුරු 10000ක් වටින්නේ නැහැ. ඒ තොරතුරු මනින්න රුපියල් වලින් පුළුවන්ද කියන එක නෙවෙයි. එච්චර වටින්නේ නැති එකක් නේ හොයාගෙන තියෙන කියලා හිතුනොත් එහෙම. මොකද කියන්නේ ඒ තොර මේ පිරිවැයේ ඵලදායීතාවය ඒකෙතන නැහැ කියලා කියනවා. එහෙනම් මොකද්ද කරන්නේ සෑම විටම අපි ඒ වෙනුවෙන් දරන පිරිවැයට වඩා වැඩි වටිනාකමක් තියෙන්න ඕනි ඒ තොරතුරු. සාමාන්‍ය තොරතුරක වටිනාකම කාලයත් එක්ක ක්‍රමයෙන් අඩු වෙනවා. නේද? මුල් අවස්ථාවේදී තමයි කාලය ශුන්‍ය. ඒ කියන්නේ තොරතුරක් මුලින්ම පුතේ අපි දන්නවනේ මොකක් හරි තොරතුරක් දැනගන්න වෙලාවෙදී මේකේ වටිනාකම වැඩි. හැබැයි ඉතින් අපේ විභාග ප්‍රතිඵල ගමුකෝ. විභාග ප්‍රතිඵල වල සම්බන්ධයෙන් අපිට දැනෙන දුක හෝ සතුටේ උපරිමය දැනෙන්නේ ඒක පළවෙනි වතාවේ දැනගන්න වෙලාව. එතකොට ඒක ක්‍රමෙන් කාලයත් එක්ක අඩු වෙනවා. එතකොට ඒ වගේ තමයි ඕනෑම තොරතුරක ලක්ෂණයක්. අපි හිතමු බ්‍රේකින් නිවුස් එකක්. ඒ බ්‍රේකින් නිවුස් එක දැනගන්න වෙලාවේ අපිට හරි නේද? ඒක සම්බන්ධව දැනෙන මොකක් හරි ඒක පුදුමේ හරි මොකක් හරි දේ අයිට බහුවද ඒ මට්ටමින්ම දැනෙන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් ඡන්ද ප්‍රතිඵල කියනකොට ඡන්ද ප්‍රතිඵල නැවත විකාශය බලන්නේ නැහැනේ කවුරු. හැබැයි පළවෙනි වතාවට මේ මොහොතේම දැනගන්න ඕනේ හින්දා මිනිස්සු රෑ නැගිටලා ඉඳලා ඒක බලන්නේ. එතකොට මොකද කරන්නේ? තොරතුරක වටිනාකම එහෙනම් කාට හරි හිතන්න පුළුවන්. එහෙනම් එළි වෙලත් බලන්න පුළුවන්. එහෙනම් පත්තරේ බලලත් පුළුවන්. හැබැයි මිනිස්සු ඒ මොහොතේම දැනගන්න තියෙන අවශ්‍යතාවය හින්දා තොරතුරක වටිනාකම නේද? උපරිම වෙන අවස්ථාවේ බලා ගන්න ඕනේ හින්දානේ. දැන් අපි දන්නවා ක්‍රිකට් මැච් එක. ක්‍රිකට් මැච් එක බලන්න පුළුවන්. ස්කෝර් එක බලන්න පුළුවන්. දිනන්නේ කොහොමද? හැබැයි සජීවීව එක බලන්න ඒකේ වටිනාකම වැඩි. ඒ නිසා ඒව බලන්න.